ආයුබෝවන් දුවේ පුතේ. ඔන්න මම අදත් තව ලස්සන කතන්දරයක් අරගෙන ආවා. මේ කතාවේ නම තමයි දේදුණු කුමාරි. එහෙනම් අපි කතාව බලමු. තුවල පුතාලා දේදුන්න ගැන දන්නව නේද? අර වැස්සක් වැහැලා ඉරමාම පායගෙන එනකොට ලස්සනට ආකාශෙ දිදිලෙන්නේ. දේදුන්නේ පාට කීයක් තියනවද? එන්න අපි කතාව බලමු. ඔන්න ඉරමාම ලස්සනට පායාගෙන ආවා. ජලයෙන් ඉබිලා ඉරේලිය ටිකක් ඔන්න දේදුණු කුමාරිගේ මුණට දැම්මා. නැගිටින්න දේදුණු කුමාරී. දැන් මගුල් ගෙදර යන්න හොඳටම පරක්කු වෙලා. ඉරේලිය දේදුණු කුමාරිව ඇහැරුවා. දේදුණු කුමාරි ඔන්න කලබලෙන් නැගිට්ටා. මට හොඳටම නිින්ද ගියා. දේදුණු කුමාරි කලබලෙන් මේ අත දිව්වා. ඒක තමයි මේ අපි වගේ උදෙන්ම නැගිටිනවා නම් හරිනේ. ඉරේලිය දේදුණු කුමාරිගේ ඇඳුවට ඉඳගෙන කිව්වා. හරි මම ඉක්මනට ලෑස්ති වෙලා එන්නම්කෝ. ඔන්න දේදුණු කුමාරි ඉරේලියට කිව්වා. දේදුණු කුමාරි ඉක්මනට මුණ හොදලා මගුල් ගෙදර යන්න මැසු අලුත් ඇඳුම ඇඳගත්තා. අලුත් ඇඳුමේ අලුත් සුවඳ කාමරේ පුරා පැතිරුණා. දේදුණු කුමාරි කන්නඩිය ඉස්සරහට ගිහින් ඔන්න හැඩ බැලුවා. එයාගේ හිතට හරිම සතුටුයි. එයා සතුටින් උඩ පැන්නා. ඔන්න ඒ අතර කවුදෝ කොහේ ඉඳන්ද හමාගෙන යන සුලං කුමාරි දේදුණු කුමාරිගේ කාමරයට ඉබිකම් කරලා බැලුවා. මොකද්ද මේ කලබලේ? සුලං කුමාරි මේ බලන්න මගේ අලුත් ඇඳුම ලස්සනයි නේද? දේදුණු කුමාරි සුලං කුමාරිගෙන් ඇහුවා. සුලං කුමාරි ඇඳුම දිහා හොඳට බැලුවා. ඇඳුම නම් අලුත් වගේ ඒත් පාට ලස්සන නැහැනේ. සුලං කුමාරි කිව්වා. මගේ ඇඳුමේ පාට ලස්සන නැහැ. මීට වඩා ලස්සන පාට කොහෙද තියෙන්නේ? දේදුණු කුමාරි පුදුමෙන් ඇහුවා. මීට වඩා ලස්සන පාට කොයි තරම් තියෙනවද? චුට්ටක් මගේ හුලං රැලි අතරින් පහළට එබිලා බලන්න. කොයි තරම් ලස්සන මල් කොයි තරම් ලස්සන පාට තියෙනවද කියලා. මම නම් හැමදාම ඔය මල් වල සුවඳ බලන් යනවා. සුලං කුමාරි hina වෙලා කිව්වා. දේදුණු කුමාරි ඉක්මනට ජනේලෙ ළඟට දුවලා ගිහිල්ලා හුලං රැලි අතරින් එබිලා බැලුවා. ඇත්තමයි හරිම ලස්සන ලෝකයක්. මේ තරම් ලස්සන පාට මල් මම කවදාවත් දැකලා නැහැ. අනේ මට මල් පෙතිවල පාට මගේ ඇඳුමේ ගා ගන්න ඕනේ. දේදුණු කුමාරි ජනේලෙන් එබි කෑ ගැහුවා. ඉක්මන් කරන්න දේදුණු කුමාරි. ඔයාට හොඳටම පරක්කුයි. පැත්තක හිටි කන්නඩිය ඔන්න දේදුණු කුමාරිට මතක් කරා. හරි. එහෙනම් මං ඉක්මනට පියාඹලා ගිහින් ඒ මල් වල පෙති පාට ටිකක් අරගෙන මගේ ඇඳුමේ ගාගෙන එන්නම්. දේදුණු කුමාරි ඉක්මනට ජනේලෙන් රිංගලා වලාකුළු අතරින් ඒ දිහාවට ගියා. හරිම ලස්සන මල්. පාට මල්. මේ තරම් ලස්සන පාට මම කවදාවත් දැකලා නැහැ. දේදුණු කුමාරට ඉවසිල්ලක් නැහැ. එයා මල් වතු වල දුව පනීමින් ඉක්මනට මල් පෙතිවල පාට ඇඳුමේ ගාගත්තා. දැන් හරිම ලස්සනයි. අද මගුල් ගෙදර ලස්සනම ගවුම මගේ තමයි. දේදුණු කුමාරි සන්තෝෂෙන් රවුමක් කැරකුණා. ඔන්න එතකොට හදිසියෙන් මගුල් ගෙදර යමින් හිටි වැහි වලාකුළා දේදුණු කුමාරිගේ ලස්සන ඇඳුම දැක්කා. වලාකුළු හැරි දේදුණු කුමාරිගේ ඇඳුම හැඩ බැලුවා. ඔන්න ඉතින් ඔහොම අහක බලමින් යනකොට කලබලයට තවත් වලාකුළක හැප්පුණා. වලාකුළු දෙකට එකට හැප්පිලා ඔන්න මහා වැස්සක් වහින්න පටන් ගත්තා. අනේ ඒ වැස්සට දේදුණු කුමාරිගේ ඇඳුම හොඳටම තෙමුණා. ඇඳුමේ ගාගෙන හිටපු ලස්සන පාට දිය වෙලා සේලේ දිගේ කලාගෙන ගියා. දම්, නිල්, කොළ, කහ, තැඹිලි, රතු පාට සේලේ පුරා ඉහිරුණා. අනේ මගේ අලුත් ඇඳුම. අනේ දැන් මං කොහොමද මගුල් ගෙදර යන්නේ? ඔන්න දේදුණු කුමාරි අඬන්න පටන් ගත්තා. එතකොටම දේදුණු කුමාරි අඬන සද්දේ ඔන්න ඉරමාමට ඇහුණා. ඇයි මේ දේදුණු කුමාරි අඬන්නේ? ඉරමාමා වැහි වලාකුළු අතරින් එබිලා ඇහුවා. අනේ මේ මහවැස්සට මගේ ඇඳුම තෙමිලා සායම් ඔක්කොම සේදිලා ගියා. මම දැන් කොහොමද මගුල් ගෙදර යන්නේ? දේදුණු කුමාරි අඬනකොට ඉරමාමට හොඳටම දුක හිතුණා.
එතකොට ඉර මාමා තදින් ඉර පායන්න ගත්තා. වැස්ස එකපාරටම නැති වෙලා ගියා. ඉර එළිය දේදුණු කුමාරිගේ ඇඳුම වේලුණා. ඒ වගේම ඇඳුමේ පාට දිය වෙලා ගලාගෙන ගිහින් දේදුණු කුමාරිගේ සේලේ පාට දේදුණක් වගේ ලස්සන වුණා. දේදුණු කුමාරි නැගිටලා රවුමක් කැරකුණා. හරිම ලස්සනයි, හරිම ලස්සනයි. දේදුණු කුමාරි සන්තෝෂෙන් කෑ ගැහුවා. ඔන්න දේදුණු කුමාරිගේ අමුතු ලස්සන සේලේ බලන්න හැමෝම දුවගෙන ආවා. එයාට හරිම සතුටුයි. එයා සන්තෝෂෙන් අහස පුරා පියඹලා ගියා. එතකොටම දේදුණු කුමාරිගේ සේලයෙන් ලස්සන දේදුන්නක් අහස පුරා පැතිරුණා. හරි පුදුමයි. පුදුමයි. ඉර මාමා සන්තෝෂෙන් බලාගෙන හිටියා. ඔන්න ඔහොම තමයි දේදුන්නට ඔය ලස්සන පාට ලැබුණේ. එදා ඉඳන් දේදුණු කුමාරි අහසින් බිමට බහිනකොට අහස පුරා ලස්සන දේදුන්නක් ඇඳෙනවා. දැක්කද දුවේ පුතේ? ඔන්න ඔහොම තමයි දේදුන්නට පාට ලැබුණේ. ඉතින් ඔයාලා මගේ මේ වගේ තව කතන්දර අහන්න කැමති නම් මගේ channel එක subscribe කරන්න.